කොහොමද ලස්සන පේනවද ඔයාලට? හිම වැටලා තියෙන්නේ. යමුද බලන්න. එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඊයේ රෑ එළි වෙනකම්ම හිම වැටුණා. ඒකට අද උදේ ලස්සනට ඉර පායලා තියෙනවා. ලොකු ප්‍රශ්නයක් නෑ ඉර පායලා තිබුණා කියලා. සීතල තමයි තියෙන්නේ. හිම වැටලා තියෙනවා. මේ තමයි 2025 ඉස්සෙල්ලාම පළවෙනි වතාවට තමයි 2025 තුරුකොල්ට මේ ස්නෝ කරේ. එක තමයි ඉතින් ශ්‍රී තීර්ථයේ ආරම්භය. ඉස්සරහට තමයි එන්න වැඩිවෙන්නේ. ලොකු ප්‍රමාණයක් කරෙත් නෑ සාමාන්‍ය ප්‍රමාණයක් තමයි. එනට පාරවල් හරිම ලස්සනයි. පට පිටාවත් එහෙමයි මීට කලින් සමයකයේදී කොළ පාටට තිබුණ පරිසරය ඉට පස්සේ ඕටෝම් එකත් එක්ක වෙනස් වුනා. දැන් තවත් වෙනස් වෙලා සුදු පාට වෙලා තියෙන්නේ. මේම තුර්කු ටවුන් එක රෑන ගමන් ඉන්න දැන් පින්ලන්තේ තියෙන පැරණි නගරය කියලා කියන්නේ ඕල්ඩ් සිටිය එක. ලොකු ඉතිහාසයක් තියෙන ටවුන් එකක් තමයි තුර්කු කියන්නේ. ෆින්ලන්තය ගත්ත හම හරිම ලස්සනයි. ඒ වගේම හරි පරිස්සමෙන් යන්න ඕනි. හිම වැටිලා දියවෙන්න ගත්තම් පාරවල් ඉස්සනවා. වහන ඩ්‍රයිව් කරන්න අමාරුයි. ඒ වගේම අපිට ඇවිදින්න ගියන් හරි අමාරුයි. ඇවිදිනකොටත් හරි පරිස්සමට ඇවිදින්න ඕනි. මොකද හිම ටික දියවෙන්න ගත්තන් අයිස් වගේ වෙනවා. එතකොට ලිස්සනවා. එහින්ද හරි පරිස්සමෙන් තමයි අපි යන්න ඕනේ. ඔයාලට ඈතින් පේන්නේ ඉස්සරහින්. එතන තමයි තියන්නේ ස්පෝට් ක්ලබ් එකක් තියෙන්නේ. ස්පෝට් කියන්නේ මෙතන තියෙනවා අයිස් හෝකී, ඒ වගේම මවුන්ටන් බයිසිකල් ට්‍රැක් එකක්, හෝස් ට්‍රැක් එකක්, ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා මෙතන බලාගන්න. හරිම ලස්සනයි මේ දැන්. අර හිම වැටෙන්න ගත්තත් එක්ක වෙනස් වෙලා තියෙනවා හැම දෙයක්ම. පාරවල් වලත් සෙනග ටිකක් අඩු වෙලා තියෙනවා. ඔය පේන්නේ මවුන්ටන් බයිසිකල් ට්‍රැක් එක ඔයාලට. තුර්කු නගරේ ජනගහනයක් තින්නේ ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් තමයි ඉන්නේ. හැම පින්ලන්ත ජාතිකයෝ සහ විදේශිකයෝ හැමෝ මේ නගර ජීවත් වෙනවා. වැඩි වශයෙන් පිනිස් ලැංවෙජ් එක, ඉංග්‍රීසි ලැංවෙජ් එක තමයි ගොඩාක් අය පාවිච්චි කරන්නේ. ඔය ඉස්සරහින් ඔයාලට පේන්නේ ඊළඟට මම පෙන්නන්නම් එතන මෙහි තියෙනවා පාක් එකක් හදලා චිල්ඩ්‍රන් පාක් එකක්. පොඩි ළමයින්ට මෙතන ඇවිල්ලා ඩ්‍රයිවිං පුරුදු වෙන්න පුළුවන්. කලර් ලයිට්ස් කොහොමද යූස් කරන්නේ, කොහොමද මේක කලර් ලයිට් හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම ගෙවල් හදලා තියෙනවා. ගෙවල් බොහොම චූටි ලස්සන ගෙවල් හදලා තියෙන්නේ. පාරවල් හදලා තියෙනවා. එතකොට අර ඉගෙන ගන්න පොඩි ළමයින්ට පොඩි කලින් තමයි මේ දැනුම දෙනවා. ඔයාලට පේන්නේ ඒක තමයි. මේක දැන් නම් ඔය හිමෙන් වැහිලා ගිහිලා තියෙන වෙන්ද කලර් ලයිට් ටික පාරවල් වල මන්තිරු අරවම හැමදේම ලකුණු කරලා තියෙනවා. ඔතන තමයි පාක් එකේ තියෙන්නේ. පොඩි කාලේ ඉඳන් මේගොල්ලෝ ඒවට හුරු කරනවා, පුරුදු කරනවා. මම ඉස්සරහදී වීඩියෝ එකකින් මම ඒ තැනට ගිහිල්ලා පෙන්නන්නම්. අද මේ හිම වැටෙන්න ගත්තත් එක්ක නගරේ වෙනස් වුණේ කොහොමද කියලා පෙන්වන්න හිතුණා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මේ තියෙන කළු ගලක් විදලා හදපු මාර්ගයක්. මේ වගේ ගොඩක් පාරවල් තියෙනවා ෆින්ලන්තේ. හෙල්සින්කි වල ඉඳලා
තුර්කුවලට එනකොටත් හයිවේ එකේදී ඔය වගේ උමන් මාර්ග මට මතක විදිහට එකක් හෝ දෙකක් හම්බ වෙනවා. ඔයිට වැඩි ටිකක් දිග වැඩි. ඔය තියෙන්නේ අවුරා ගංගාව තියෙන්නේ. මේ තමයි තුර්කු නගරේ තියෙන ප්‍රධාන තැනක්. ඊළඟට ඔයාලට ඉස්සරහින් පේන්නේ තුර්කුල වල තියෙන පරණ ප්‍රිෂන් එකක් බන්ධනාගාරය. දැන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒකේ තියෙන්නේ රෙස්ටුරන්ට් එකක් විදිහට තමයි භාවිතා වෙන්නේ. හුඟ දෙනෙක් එනවා එතනට ඇවිල්ලා කෑම කාලා විනෝද වෙලා යන්න. කළු ගලින්ම නිර්මාණය වෙච්ච තැනක්. ඒක හරිම ලස්සනයි. මේ තැන ටිකක් තුර්කු නගරේ ටිකක් ඉහළ ප්‍රදේශයක තමයි තියෙන්නේ. මෙතනට ආපුවම නගරේ පේනවා හරිම ලස්සනට. අද නම් ඉතින් හැමතැනම පේන්නේ සුදු පාටට. ඊළඟට මේ ඔයාලට මම පෙන්නන්නේ තුර්කු නගරේ තියෙන පැරණි නිවාස. මේවා අවුරුදු 400ක් 500ක් වගේ පරණ ගෙවල් තමයි. ඒවා හදලා තියෙන ක්‍රමෙත් වෙනස්. ඒකට අනික් ගෙවල් එක්ක ගත්තහම පොඩි වෙනසක් තියෙනවා මේවයි හදලා තියෙන විදිය. දේශගුණයට කාලගුණයට ඔරොත්තු දෙන විදිහට තමයි ඒගොල්ලෝ ඒවා හදලා තියෙන්නේ. ඊළඟට මම ඔයාලට මේ දැන් පෙන්නන්නේ තුර්කු නගරේ තියෙන මිලෙන් ටිකක් වැඩි, ටිකක් නෙමෙයි ගොඩක් වැඩි නිවාස ටිකක් පහු කරගෙන තමයි දැන් යන්නේ. මේවා තනිකර කළු ගලෙන් නිර්මාණය කරලා තියෙන්නේ. තුර්කු නගරය ගත්තොත් එහෙම මිල අධිකම නිවාස තියෙන්නේ මේ හරිය තමයි. මෙතන තවත් තියෙනවා අපූර්ව දෙයක්. මම ඒකත් ඔයාලට ඉස්සරහා වීඩියෝ එකකින් ඔය ටික පෙන්නන්නම්. මම නම් දැක්කේ පළවෙනි වතාවට. ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. මේ එතන තියෙනවා හරහට යන ලිෆ්ට් එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ලිෆ්ට් වල කෙලින් උඩහටනේ යන්නේ. මේ ගෙවල් ටිකට එන්න පහළ ප්‍රධාන පාරේ ඉඳලා ලිෆ්ට් එකක් තියෙනවා. ඒක එන්නේ හරහට. මේ වෙලාවේ මම මෙතන යනකොට ඒ ලිෆ්ට් එක ගියේ නැහැ. එහෙම වුණා නම් ඔයාලට වීඩියෝ එක මේකෙන්ම පෙන්නන්න තිබුණා. මං ඉස්සරහදී තවත් වීඩියෝ එකකින් ඒවා පෙන්නන්නම්. මේ තනිකරම මේවා කළු ගලෙන් තමයි හදලා තියෙන්නේ. මේ මං හිතන්නේ මෙහි අර දේශගුණයට ඔරොත්තු දෙන විදිහට තමයි හදලා තියෙන්නේ. මොකෝ කළු ගලෙන් හදපුවම ගොඩක් සීතල ඇතුළට එන්න ප්‍රවණතාවය අඩු නිසා. මේ දවස්වල වාහන හරි පරිස්සමෙන් හරිම හිමීට යන්නේ. මොකද පාර ලිස්සන නිසා. කොහොමත් මේ පින්ලන්තේ මේ නගරය ඇතුලේ වාහන යන්න පුළුවන්. උපරිම වේග සීමාව 30 40 තමයි. එතනින් උඩ යන්න බෑ. එතනින් එහාට හයියෙන් අපි යනවා නම් හයිවේ එකට දාපුවම තමයි යන්න පුළුවන්. හිම වැටෙන්න ගත්තාම මේ වේග සීමාවල් තවත් අඩු වෙනවා. තවත් පරිස්සමට තමයි යන්නේ ඒවයි.
නොයාලට මන් දැන් පෙන්නන්නේ ඉස්සරහින් තියෙන්නේ මෙහි තියෙන රජමාලිගාවක් තුර්කු කාසල් එක මේකත් බලන්න යන්න දෙනවා. සාමාන්‍ය දවසකට නම් අපි මෙතන ටිකට් එකක් අරන් යන්න ඕනි. මෙහි විශේෂ දවසක් තියෙනවා මේ තුර්කු නගර දවස කියලා තුර්කු ඩේ එක කියලා කියන්නේ. ඒක ඒ දවසට මේක නොමිලේ බලන්න පුළුවන්. හරිම ලස්සන තැනක්. තුර්කු කාසල් එක ඔය පේන්නේ එක තමයි ඔයාලට. අද ඉරව්ව වැටිච්ච හින්දා ඉක්මනින්ම හිම දිය වෙන්න අරන් තියෙන්නේ. මොකද ලොකු ප්‍රමාණයක් වැටුනෙත් නැති නිසා. අද සෙනසුරාදා දවසක් මෙහෙට. එනිසා වාහන බොහොම අඩුයි. මොකද සෙනසුරාදා ඉරිදා කියන්නේ විශේෂම ෆින්ලන්ත ජාතිකයෝ එළියට එන ප්‍රමාණය අඩුයි. ඒගොල්ලෝ ගෙවල් වලට වෙලා ඉන්න තමයි වැඩියෙන්ම කැමති ඒ දවස්වලට. අනිත් දවස්වලට ඇවිල්ලා ඒගොල්ලෝ ජොබ් වලට යනවා, ඒවා කරනවා, රෙස්ටොරන්ට් වලට යනවා එනවා. ඊට පස්සේ සෙනසුරාදා ඉරිදා ඒගොල්ලෝ විවේකීව බොහෝ වෙලාවට ගෙදර තමයි ඉන්න කැමැත්තක් දක්වන්නේ. මං හිතන්නේ ඒගොල්ලෝ එහෙම හැඩ ගිහිල්ලත් ඇත්තේ මෙහි තියෙන මේ දේශගුණික හා කාලගුණික තත්ත්වයන් අනුව කියලා මට හිතෙනවා. මෙහි නගර ඉදිකරනකොට මම දැක්ක විශේෂත්වය තමයි පරිසරයට හානි නොකර තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ. අපේ රටවල් වල වගේ නම් තියෙන ගස් කොළන් ටික ඔක්කොම කපලා අයින් කරලා තමයි බිල්ඩින් එකක් ගහන්න ගත්තන් ගහන්නේ. ඒ වුණාට මෙහෙම නැහැ. මෙහෙ මම මේ දැකපු විශේෂත්වය තමයි හැමතැනම නගරය වුණාට පොඩි පොඩි කැලෑවල් තියෙනවා. ගස් කොළන් තියෙනවා. ඒවා තියලා තමයි ඒගොල්ලෝ කරන ඉදිකිරීම් කරන්නේ. මේ මිනිස්සු හරිම පරිසරයට ආදරෙයි. ඒගොල්ලෝ ගස් කොළන් හරියට පරිස්සම් කරනවා. ඒ නිසාම තමයි මේ තරම් ගස් ප්‍රමාණයක් තියෙන්නේ. ලෝකෙම ගත්තොත් ලෝකේ වැඩියෙන්ම ගස් තියෙන රටත් ෆින්ලන්තය. දැන් නම් හැම ගහකම කොළ හැදිලා තියෙන ගස් කීපයක තමයි වර්ග කිහිපයක තමයි කොළ තියෙන්නේ. ඒගොල්ලෝ දරාගෙන ඉන්න අනිත් ඒවා ඔක්කොම කොළ හැලිලා මේගොල්ලෝ බිල්ඩින් හදද්දි ගොඩාක් උස බිල්ඩින් හදන්නේ මම දැක්කෙම නැහැ. සාමාන්‍යයෙන් තට්ටු උපරිම හිතන්නේ මම දැකුවේ තට්ටු 10 15 වගේ තමයි උපරිම උස. එතනින් උස හදන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ භූමි ප්‍රමාණය ඉතාමත් විශාලයි. ඔය පේන්නේ ඈතින් ඔයාලට පේන්නේ තුර්කු නගරේ විතරක් නෙවෙයි ෆින්ලන්තයේම තියෙන පැරණිම ගොඩනැගිල්ල. එහෙම නැත්නම් තුර්කු කැතිඩල් චර්ච් එක. මේක තමයි අවුරුදු මං හිතන්නේ 1500කට වඩා පැරණි. ඔයක තමයි තියෙන ෆින්ලන්තයේ ගත්තොත් තියෙන පැරණිම චර්ච් එක. තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න එන්නම්. අදට ගිහිල්ලා එන්නම්.
අයිවිත්සර YouTube චැනල් එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න.